සුබ දවසක්. ඊශ්‍රායලයේ ඉරානයේ යුද්ධය අද වෙන ඇත උච්චම අවස්ථාවට තමයි පැමිණිලා තියෙන්නේ. ඒ ඊශ්‍රායලයේ හින්දා නෙමෙයි ඇමරිකාව හින්දා. දැන් පැය කිහිපයකට පෙර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ පිහිටි ෆෝඩෝ කලාපයට ඇමරිකානු යුද ප්‍රහාරක යානා බෝම්බ හෙළනු ලැබුවා. මේ තියෙන්නේ ෆෝඩෝ කලාපයේ පිහිටි ආකාරය දැක්වෙන සිතියම. ඇමරිකාව පවසන ආකාරයට මේ ඉතා සාර්ථක ප්‍රහාරයක්. B2 වර්ගයේ යානා යොදාගෙන මේ කළ බවට තමයි විදේශ සඳහන් කරන්නේ. මේ තියෙන්නේ B2 යානාවක් අහසේ පියාසට කරන ආකාරය. බෝම්බ හෙලන්නේ මෙහෙමයි. මුලින්ම ඉලක්කගත ඉලක්කයට කිලෝමීටර් 12ක් පමණ ඉහළින් B2 යානාව බෝම්බය මුදා හැරෙනවා. බලගැන්වීමක් නොමැතිව එය ඉතා වේගයෙන් තමයි පොළොවට ඇදගෙන වැටෙන්නේ. චන්ද්‍රිකා මාර්ගගත කිරීමක් මගින් ස්වයංක්‍රීයව ඉලක්කය හඳුනාගෙන ඒ දෙසට ක්‍රියාත්මක වීමට මෙම බෝම්බ හැකියාවක් දක්වනවා. මෙය භූගත මීටර් 60ක් පමණ පොළවැටට ගමන් කරනවා. ඉන් පසුව කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක් පමණ පුපුරද්‍රව්‍ය මුදා හැරිමින් මේ විශාල පිපිරීමක් කරන බව තමයි විදේශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ප්‍රහාරයේ යම් හානියක් සිද්ධ වෙලා තිබුණත් න්‍යෂ්ටික බලාගාරයේ තිබෙන්නේ ඊට වඩා ගොඩක් යටින්. එම නිසා මේ ඇමරිකාව සහ ඊශ්‍රායලය බලාපොරොත්තු ඇමරිකාවේ යුද්ධයට මැදිහත් වීම පිළිබඳව සලකා බැලීමට සති දෙකක කාලයක් ඉල්ලා තියෙද්දී තමයි මේ ප්‍රහාරය කළා තියෙන්නේ. IAEA සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කළා තියෙනවා ඉරානයේ කිසිදු න්‍යෂ්ටික අවියක් නොනිපදවන බව. එහෙම කියලා තියෙද්දී තමයි ඇමරිකාව ස්වාධීන රාජ්‍යයකට බෝම්බ හෙළුවේ. ඇමරිකාව හිතන්නේ ලෝකයේ අනික් රටවල් ඔක්කොම එයාලට බයයි කියලා. ඒ වගේම මිනිස්සු හිතුවේ යුදෙව්වෝ කියන්නේ කාගවත් සරණක් අවශ්‍ය නැති පාට්ට වැඩෝ කියලා. ඒත් දැන් මෙතන આવුත් යුදෙව්වොත් ලෝකයක් ඉස්සර විහිළුවක් වෙලා ඉවරයි. අයදුල්ලා කමේනි පවසා සිටිනවා ඉදිරි ඊටම කටුක වෙයි කියලා. එක්කෝ ඔවුන් අඩියක් පස්සට වේවි නැත්තම් තමාගේ මුළු හමුදාවම යොදලා ඊශ්‍රායලයට පහළ දෙවි. දැන් ඔයාලා දන්නවා ලෝක යුද්ධයක් අතලන් එන බව. මේක බලපාන්නේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට. ඔවුන්ට ඊශ්‍රායලය විශ්වාස කරන්න නම් බැහැ. මොකද ඔවුන්ගේ දුර්ලකම ඔවුන් ලෝකයට පෙන්නලා අවසන්. ඒ වගේම ඇමරිකාවට හැමදාම ඊශ්‍රායලය රකින්නත් බෑ. ඔයාලා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක රෙකමන්ඩ් වෙන්නේ ඔයාලා දාන ලයික් එකෙන්. ඒක නිසා අමතක නොකර ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම SLUNI channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්න.